අඩු ආදායම් පාරිභෝගිකයන් වන ඔවුන්ට රුපියල් 870ක පමණ විදුලි බිලක් ගෙවීමට සිදුවන බව තමයි සඳහන් කර තිබෙන්නේ. දැනට පවතින විදුලි ගාස්තු අය ක්‍රමයේ ක්‍රමවේදයේ සිදුවන හරස් සහන ආධාර ක්‍රොස් සබ්සිඩි ක්‍රමයේ මත එදී සිදුවෙන්නේ වැඩියෙන් විදුලි භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අය කරගෙන අඩුවෙන් විදුලි භාවිතා කරන පුද්ගලයන්ට මේ මහජන මුදල් වලින්ම සහනයක් ලබා දීමයි. නමුත් නවජාතික විදුලි ප්‍රතිපත්තියට අනුව යෝජනා කර ඇති ගාස්තු අය ක්‍රමයේ ක්‍රමවේදයේදී මේ අඩු ආදායම් පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් ලබාගෙන වැඩි විදුලිය පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීම කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අඩුවෙන් පාවිච්චි කරන අයගෙන් වැඩියෙන් අරගෙන වැඩියෙන් පාවිච්චි කරන අයගෙන් අඩුවෙන් අය කරන සිස්ටම් චේන්ජ් එක වෙනස. ඇයි මොකද දවුල වෙනසක් නිල්ලුවේ ඔන්න 1 මීටරට වෙනස දුන්නා. හරිනේ. දැන් ඉතින් මීට වඩා හොඳයි වෝල් 33000 ට්‍රාන්ස්ෆෝමර් එකක් අල්ලගෙන දත් ටික මිටි කරගෙන තදට අල්ලගෙන හිටියනම් මීට වඩා හොඳයි. 1 මීටරට ඇඬෙන්න දුන්නා. දැන් ඉතින් 1 මීටරට අඬ ඉන්න එකයි ඇත්තේ. Are you ready? සහන ලබා ගන්න. එමු මව්බිමට. විදුලි බිල නම් වන්නේ